මස් එක පොඩ්ඩක් කපා ගත්තා. තව තියෙනු කපමු අපි. තෙල් කෑලි ෆැට් එක ගන්න එපා. ඒ විසික් කරලා. මස් ටික නම් කපා ගත්තා. දැන් හොදා. ටිකට දාලා වතුර සුදු ලුණු මිරිස් දැන් තියෙන්නේ හැදිල්ලක් තමයි. හොඳයි. අපි දැන් 3-5 මිරිස් මට ඕනේ අබ 3-5 ගම්මිරිස් මේ දෙරලෙමු. කොරියෝ කැකහ ඉන්න වෙදින්නේ 3-5 දිනකට. මෙන්න දාගනිමු ඔලිව් තෙල්. ගෑස් එක on 3-5 බදින්න කරන්න බෑ මෙතන. කාමර ඇතුලේ බදින්න බෑ. හොඳම ඔප්ෂන් එක තෙලට දාගන්න එක තමයි. ඉතින් මේ කොරියාවේ කරවින්චා බඩු වේලලා තියෙන එක දාගනිමු මේක ඇතුලට. පස්සේ අබ සුදු ලුණු රතු ලුණු හැම එකක්ම දාන්න ඕන. සම්මිතා ඉඳා මාටි ටිකමාර ඇති මට්ටවුඩු 3-5 මට්ටවුඩු මිරිස් ලුණු මස් එක මනේ මේ චුට්ටක් තියෙනවා. හරක පොඩ්ඩක් වහලා දෙනවා. හොඳටම ඇති බලන්න වගේ මස් කරි පොඩි සීන් එකක් තියෙන. ග්‍රෑම් 400ක් බීන්ස් තියෙනවා. මට ඕනේ ග්‍රෑම්ස් දවසකට ග්‍රෑම් 100යි. දවස් 4කට ග්‍රෑම් 400ක් තියෙනවා. මස් කරන ගුංජි කනවද මස් කරන ගුංජි කනවද මස් කරන දෙකම කනවා. කැලරි 920ක් තියෙනවා. රයිස් ග්‍රෑම් 200ක් දැම්මට පස්සේ මේ දාලා මේකෙන් දෙකක් වෙන්නේ. ඉතින් හරි ඉතින් මේකට තව බත් ග්‍රෑම් 200ක් එකතු වෙන්න ඕනේ. බත් ග්‍රෑම් 200ක් එකතු වුණා. එතකොට මම ගත්තා බීෆ් ග්‍රෑම් 200යි. බීන්ස් ගත්ත ග්‍රෑම් 100යි. ඔලිව් තෙල් ග්‍රෑම් 10යි. ඊට පස්සේ රයිස් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. එතකොට මේ එකක කැලරි සෙට් වෙනවා 920ක්. ඔව්. එකක 920ක් සෙට් වෙනවා. මේක තමයි මගේ මේන් ප්‍රෝටීන් මීල් එක. ඔය ඉතින්.